Hi, I am Tasha. ඊරණ ප්‍රස්ථාරයෙන් ඔයාගේ අධ්‍යාපනය ඉගෙනීම ගැන මොනවද කියන්න පුළුවන්? ඔයාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් කළ යුතු සුදුසුම තෝරා ගැනීම ගැන කියන්න පුළුවන්ද? ඔව්, ඇත්තටම පුළුවන්. ඇත්තටම මේ ඊරණ ප්‍රස්ථාරය ඒ කියන්නේ ඩෙස්ටිනි මෙට්‍රික් චාර්ට් එක මගින් මේ විශ්වයේ ඇති ඔයාගේ ආත්මයේ සිතියංගත සැලැස්ම අපිට බලන්න පුළුවන්. මෙම ඊරණ ප්‍රස්ථාරය මගින් ඔයාගේ සාමාන්‍ය ඉගෙනුම් විලාසය සහ ඔයාට ආවේනික කුසලතා, ජීවන පාඩම්, ජීවිතයේ ඉදිරියට ගන්න කළ යුතු දේවල්, ඉදිරි අනාගතයේ ඔයා ජීවිතයේ ඉදිරියට ගන්න ගත යුතු සුදුසුම තීරණ ගැනීමට මාර්ග උපදේශයක් විදියට මේ ප්‍රස්ථාරය භාවිතා කරන්න පුළුවන්. මෙම ප්‍රස්ථාරය මම මේ පෙන්නුම් කරන කලාපවලින් ඔයාගේ සහජ හැකියාවන්, සහජයෙන්ම ග්‍රහණය කළ හැකි විෂයන් සහ ශේෂ්ත්‍ර ගැන ඔයාට පෙන්නුම් කරනවා. ඒ වගේම මෙම ප්‍රස්ථාරයේ පිහිටීම අනුව මේවා සියුම්ව තවදුරටත් පරීක්ෂා කිරීම මගින් ඔයාට තියෙන අත්දැකීම්, දැනට පවතින දැනුම මගින් සහ දැනට කරගෙන යන ක්‍රියාකාරකම් මගින් ඔයාගේ අධ්‍යාපන බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන්ද? ඉහළ ප්‍රතිඵල ලැබෙනවද යන්න දැනුවත් වෙන්න පුළුවන්. ඒ සාමාර්ථයෙන් ඉහළ ප්‍රතිඵල ලබා ගන්න නම් ඔයා අධ්‍යාපනයට යොමු වෙන්න ඕන ආකාරය, කළ යුතු ක්‍රියාකාරකම්, සැලසුම්, අවධානය වැඩි කළ යුතු තැන් සහ අප සකස් කළ ගත යුතු අඩුපාඩු වැනි දේ පවා පරීක්ෂා කරන්න පුළුවන්. ඉතින් මේ අඩුපාඩු සකස් කර ගැනීමෙන් ඔයාට විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ මේ ඉගෙනීම කියන දේ ඕනාට වඩා හිතට අරගෙන හිතේ ඇතිවන විභාග බය, අවශ්‍ය ප්‍රතිඵලය ගන්න බැරි වේද කියන සැකය වගේම අධික වෙහෙස මහන්සිය නිසා ඔයාට ඇතිවිය හැකි ආතති තත්ත්වයන් තියෙනවා නම් ඒවා නැති කරගෙන සාර්ථකව අධ්‍යාපන ජයග්‍රහණ ලබා ගන්න කළ යුතු මඟ පෙන්වීම උනත් දැනගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා දන්නවා මම ඔයාට කතා කරන්න යන්නේ ඊරණ ප්‍රස්ථාරයේ ඔයාගේ අධ්‍යාපනය හා ඉදිරියේදී ගත යුතු සුදුසුම තීරණ ගැන හැඳින්වීමක් බව. ඒ වගේම මම මීට පෙර ඊරණ ප්‍රස්ථාරය මගින් ඔයාගේ ආදරය ලබා ගන්න ආකාරය සහ ඔයාට අවශ්‍ය මුදල් ලබා ගන්න ආකාරය ගැන වීඩියෝ 3කින් මම ඔයාව දැනුවත් කළා. ඉතින් ඔයාට එම වීඩියෝ 3 බලන්න බැරි වුණා නම් ඔයාට එම වීඩියෝ මෙම වීඩියෝ එකේ කමෙන්ට්ස් දාන්න තැන උඩින්ම දාලා තියන්න. ඒ වගේම එම වීඩියෝ මෙම වීඩියෝ එකේ අවසානයේදී එන්ඩ් කාඩ්ස් වල දාලා තියන්න. ඔයාට ඒවා එතනින් පහසුවෙන් බලන්න පුළුවන්. හොඳයි. අපි දැන් උදාහරණයක් ලෙස ඊරණ ප්‍රස්ථාරයේ අධ්‍යාපනය කොටස පරීක්ෂා කරලා බලමු. ඉතින් ඔයාටත් ඔයාගේම ඊරණ ප්‍රස්ථාරය ලබාගෙන මම මේ සඳහන් කරන්න යන්නේ ඊරණ ප්‍රස්ථාරය සමග සංසන්දනාත්මකව බලලා යම් අදහසක් වට ගන්න පුළුවන්. මේ වගේ දෙයක් බලන්නේ කොහොමද කියලා. අනිවාර්යෙන්ම ඔයාගේ ප්‍රස්ථාරයේ මම දැන් සඳහන් කරන සෑම අංකයක්ම, සෑම විස්තරයක්ම නොතිබෙන්න පුළුවන්. මොකද එක් කෙනාගේ ප්‍රස්ථාරය එකිනෙකට වෙනස් නිසා. පැහැදිලි නේද? ඉතින් ඔයාටත් ඔයාගේ ඊරණ ප්‍රස්ථාරය ලබා ගැනීමට අවශ්‍ය නම් මෙම වීඩියෝ එකේ කමෙන්ට්ස් දාන තැන උඩින්ම තියෙන කමෙන්ට් එකේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාගේ උපන්දිනය ඇතුළත් කරලා ඔයාගේම ප්‍රස්ථාරය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ බාසිරාස් channel එකේ මෙම ඊරණ ප්‍රස්ථාරය පරීක්ෂා කිරීම පියවරෙන් පියවර කරන ආකාරය ගැන දැනුවත් කිරීම වීඩියෝ මාලාවක් මම ඉදිරියේදී ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා එම channel එක subscribe කරලා තියාගන්න. එමගින් ඔයාට ඔයාගේ ඊරණ ප්‍රස්ථාරය තනියම බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේම ඊරණ ප්‍රස්ථාරය ඔයාට පුද්ගලිකව පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් මෙම වීඩියෝ එකේ කමෙන්ට්ස් දාන තැන උඩින්ම තියෙන WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. හොඳයි. දැන් අපි ලබා ගන්නා ප්‍රස්ථාරයේ අපි දැනගත යුතු වැදගත්ම කොටස් මොනවාද කියලා පරීක්ෂා කරමු. මා මේ සඳහන් කරන්න යන අංක 3 ඔයාගේ ප්‍රස්ථාරයේ සටහන් වෙලා තියෙන ආකාරය අනුව තමයි අපිට විශ්ව පණිවිඩ ලැබෙන්නේ. අපි මේ විශේෂිත වූ අංක ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි? මොකද මෙම අංක මගින් තමයි කියවෙන්නේ ඔයා අධ්‍යාපනයේ ඉදිරියට යන්න ඕන නම් ඒ තුලින් ඔයාගේ අනාගතය සාර්ථක මගට ගන්න නම් ඔයා කළ යුතු දේ සහ ඔයා ගත යුතු හරිම තීරණ මොනවාද කියලා. මම මේ සඳහන් කරන අංකවලට අමතරව අංක 21, අංක 18 වැනි තවත් අංක රාශියක් පවතිනවා. ඒ වයින් තමයි කියන්නේ ඔයාගේ දක්ෂතාවයන්,
ඔයා තෝරාගත යුතු සුදුසුම විෂයන් වගේම ඔයාගේ සහජ හැකියාවන්. ඉතින් ඔයාට මේ අනුව නිවැරදිම දේ තෝරාගත්තොත් ඔයා අනාගතයේ බලාපොරොත්තු වෙන ඔයාගේ සාර්ථකත්වය ඔයාට ලබා ගන්න පුළුවන්. හොඳයි. මෙම අංක 3 තමයි අංක 5, අංක 3, අංක 1 යන අංක. පැහැදිලි නේද? ඉතින් අපි බලමු මම ඉහතින් සඳහන් කළ අංක 3න් කියවෙන්නේ මොනවාද කියලා. මෙම අංක 5 කියන අංකය ඔයාගේ ප්‍රස්ථාරයේ මේ පේන ආකාරයට පීඩනවා නම් ඔයාට අධ්‍යාපනයෙන් ඉහළට යන්න පුළුවන්. ඒ කියන්නේ ආචාර්යවරයෙකු, මහාචාර්යවරයෙකු, ජ්‍යෙෂ්ඨ උපදේශකෙක්, පුහුණුකරුවෙක්, නීති ප්‍රවීණයෙක්, ප්‍රවීණ ආධ්‍යාත්මික නායකයෙක් වැනි අන් අයට මඟ පෙන්වන ප්‍රබල තැනකට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඉගෙනීමට වගේම ඉගෙනවීමටද ඉතාම දක්ෂයි. මෙම අංකය සහිත පුද්ගලයන්ට සංකීර්ණ ප්‍රශ්න විසඳීමට හා තේරුම් ගැනීමට සහජ හැකියාවක් ඇත. ඔයාගේ ප්‍රස්ථාරයේත් මේ පේන ආකාරයට අංක 3 පීඩනවා නම් ඔයා නිර්මාණශීලී පුද්ගලයෙක්. නිර්මාණශීලී අදහස් හරහා ඉහළට යන්න පුළුවන් කෙනෙක්. ඒ සම්බන්ධව උපදේශකයෙක් වෙන්න පුළුවන්. ඒ හරහා කැපී පෙනෙන ජයග්‍රහණ ලබා ගන්න නිර්මාණ සැලසුම් කරුවන්ගෙන් ප්‍රවීණයෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයා මේ විෂයන් සඳහා උත්සාහ කළොත් ඒවායින් ඉහළටම යන්නත් පුළුවන් අවස්ථා උදා වෙනවා. ඒ වගේම තමයි අන් අය සමග තරගයට ඉගෙන ගන්නවට වඩා ඔයා ඔයාගේම ක්‍රමයට ඉඩ දීලා ඉගෙනීම් කළොත් ඔයා සාර්ථක පුද්ගලයෙක් වෙන එක කාටවත්ම නවත්තන්න බෑ. ඉතින් මෙවැනි අංක තිබෙන කෙනෙක් තෝරාගත යුත්තේ ගෘහ නිර්මාණ ශිල්පය, සූපවේදය, මෝස්තර නිර්මාණය, මානසික වෛද්‍ය විද්‍යාව, කෘෂි විද්‍යාව, ඒ වගේම මානව සම්පත් කළමනාකරණය හෝ සෞඛ්‍ය කළමනාකරණය වැනි ඒ හා සමාන රැකියා තියෙන විෂයන්. ඒ වගේම තමයි ඔයාගේ ප්‍රස්ථාරයේ අංක 1 මේ ආකාරයට පීඩනවා නම් ඔයාට ඕනම තැනක නායකත්වයට යන්න පුළුවන්. ආයතනක උනත් ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. නිතරම පරිශ්‍රණ කරන කෙනෙක්. ඒවා භාවිතා කරලා උනත් සාර්ථක වෙන කෙනෙක්. ඔයා ඔයාටම සුදුසු මාර්ගයක් හදාගෙන යන්න උත්සාහ කරන කෙනෙක්. ඔයාගේ ගමන තමයි ඔයා යන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒවා උපරිමයටම සාර්ථක වෙනවා. නමුත් ඔයා මේක හොඳට මතක තියාගන්න. ඔයා සුදුසුම දේ තෝරාගෙන ඒම විෂයන්ටම ඔයාගේ අරමුණටම යොමු වෙලා ඉගෙනීම කළොත් පමණයි සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මම මේ සඳහන් කළ අංක ඔයාගේ ප්‍රස්ථාරයේ සඳහන් නෑ කියලා මට සාර්ථක වෙන්න බෑ, මට ඉගෙන ගන්න බෑ කියලා හිතන්න එපා. මම මේ සඳහන් කළේ ප්‍රධාන අංක 3ක පිහිටීම පමණයි. ඔය අංකවලත් පිහිටීම අනුව ඔයා කළ යුතු දේ, නොකළ යුතු දේ සාර්ථක වෙන්න නම් ඔයා තෝරාගත යුතු සුදුසුම දේ, සුදුසුම විෂයන් තෝරාගත්තොත් ඔයාගේ සාර්ථකත්වයට යන්න පුළුවන්. විභාග ඉහළින් ජය ගන්න, ඒ සාමර්ථ්‍ය ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් නංගිලා මල්ලිලා මේක බලලා මට වැරදුනා, මට මගේ තෝරා ගැනීම වැරදුනා කියලා වැඩ කරන්න එපා. ඔයා දැන් කරන්නේ ඔයාගේ මූලික අධ්‍යයන කියලා හිතන්න. එතනින් පසුව ජීවිතයේ අරමුණකට යන්න උසස් අධ්‍යාපනය හදාරනකොට ඔයාට ගැළපෙන සුදුසුම දේ තෝරාගෙන අනාගතයට යන්න උත්සාහ කරන්න. අනාගතයට ගන්න සුබම තීරණ ගන්න කටයුතු කරන්න. මේ ඉරණම් ප්‍රස්ථාරයේ පරීක්ෂා කරගෙන සාර්ථක වුණු අපේ හිතවතුගේ උදාහරණයක් මම අරගෙන එන්නම්. මම මේ සඳහන් කළ පුද්ගලයා නිසි අරමුණක් නැතුව වාර 4ක් පමණ උසස් පෙළ, ඒ කියන්නේ A level විභාගයේ වරින් වර විෂයන් මාරු කරමින් විභාග 4කට පෙනී සිටි පුද්ගලයෙක්. ඔහුට සෑම වාරයකදීම විභාග අසමත් වෙලා තිබුණා. කරන සෑම විභාගයක්ම අසමත් වුණා. ඉතින් මේ හේතුවට විසඳුමක් හොයාගන්න මේ ඉරණම් පත්‍ර පරීක්ෂාව අපි කළා. මෙම ඉරණම් ප්‍රස්ථාරයේ පරීක්ෂාවේදී අපි දැනගත්තා ඔහු කළ සියලුම විෂයන් ඔහුට නුසුදුසු බව. ඔහුගේ දක්ෂතාවය තිබුණේ කාර්මික ක්ෂේත්‍රය පිළිබඳවයි. ඒ වගේම ප්‍රස්ථාරයේ සඳහන් වෙලා තිබුණේ ගුවන් සේවා ආශ්‍රිත රැකියාවක්. ඉතින් ගුවන් සේවා අංශයෙන් වැඩිදුර අධ්‍යයනය සඳහා යොමු වෙලා එම කාර්මික විෂයන් හදාරමින් සිටීමත් සමගම ඔහුගේ හැකියාවන් කොතරම් වර්ධනය වුණාද කියනවා නම්
ඔහු රටේ ප්‍රධානතම ගුවන් සේවා ආයතනයක පුහුණු ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාවට පවා ඇතුළත් වෙන්න හැකියාව ලැබුණා. ඉතින් ඔහු වැඩිදුර අධ්‍යයනය ලබන ගමන්ම රැකියාව කරමින් ඉතාම වේගෙන් සාර්ථක වුණා. ඉතින් අපිට මේන් පැහැදිලි වෙන්නේ අපේ ජීවිතයට හරිම තීන්දුව తీරන නිසි වෙලාවට ගත යුතු බව. නැත්තම් අපේ කාලයත් නාස්ති වෙලා අපේ ජීවිතයේ සාර්ථක තැනට රැගෙන එන්න බැරි වෙනවා. ඉතින් මෙම ඉරණම් ප්‍රස්ථාරයන් මගින් අපි ගත යුතු හරිම තීන්දුව ගැළපෙනම තීන්දුව අපි දැනගන්න ඕනේ. ඒ වගේම තමයි අපිට ගැළපෙන විෂයන් මොනවාද? අපි දක්ෂ විෂයන් මොනවාද? අපිට සහජ හැකියාවන් තියෙන්නේ මොනකටද? මේ සියලුම දේ මෙම ඊරණම් ප්‍රස්ථාරයෙන් ලියවිලා තියෙනවා. ඉතින් ඔයත් මේ ගැන දැනුවත් වෙලා ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඔයාට මගේ මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් ඔයා මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවත හමු වෙනතුරු සතුටින් ඉන්න.